තමන් අවුරුදු ගානක් ජීවත්වනු තමන් ඉපදුණු රට දාලා වෙන රටකට ආවහම ඒ ඉන්න පරිසරයත් කලින් හිටපු පරිසරය වගේ හදාගන්න ට්‍රයි කරන ගෑනු ළමයි ඕන තරම් ඇති. මමත් එහෙම කෙනෙක්. ඉතින් ලංකාවෙන් ආවට පස්සේ මට ටික කාලයක් යනකම් අමාරුණා ජපන් කෑමවලට පුරුදු වෙන්න. ඇත්තටම තවවත් මම පුරුදු වෙලා නැහැ. මම ගොඩක් ප්‍රතික්ෂේප කරන කෑම වර්ග තියෙනවා. අපි සතියට දෙපාරක් විතර ජපනීස් විදිහට කනවා. හැබැයි ඊතර හැම දවසකම ලංකාවේ විදිහට ගෙදර හදලා තමයි කන්නේ. හැබැයි ඉතින් ලංකාවේ විදිහට හදලා කන්න අපි හිතන හැම එළවලුවක්ම මෙහෙ නෑනේ. තිබුණත් ටිකක් රස වෙනස්. විශේෂයෙන්ම මමයි මහත්තයයි දෙන්නම ටිකක් සැරට කනවා. මෙහි තියෙන මිරිස්, අමු මිරිස් අපිට එහෙම ගොඩාක් ලොකු සැරට තියෙනවා හම්බ වෙලා නැහැ. ඒ නිසා මායි මහත්තයයි දෙන්නම හිතුවා අපිට ඕන කරන එළවලු ටික අපේ ගෙවත්තේ හදාගන්න. ඉඩ නම් නැහැ. ඉතින් ටිකක් පොඩි ඉඩක වුණත් අපේ දේවල් හදාගන්න පුරුදුනා. මට නම් මේවා ඇත්තටම අලුත් දේවල්. ආඩම්බරයෙන් කියන්නේ නැහැ, දුකින් කියන්නේ. මොකද මම ගෙදර ඉන්න කාලේ මල් පැලයක්වත් හිටවපු කෙනෙක් නෙවෙයි. මගේ අම්මයි අක්කී ගොඩාක් ආසයි මල්වලට. ඒ දෙන්න කොහෙ ගියත් අරගෙන එන්නේ මල් පැලයක්. හැබැයි මම දන්නේ මේ මල් පැලවල ලස්සන විඳින්න විතරයි. ඉතින් එහෙම හිටපු මම විවාහ වෙලා ජපානයට ආවට පස්සේ අපේ ජීවිත ටික ටික වෙනස් වෙනවනේ. අපි ගොඩාක් දේවල් වලට හුරු වෙනවා. කරපු නැති දේවල් කරන්න වෙනවා. සමහර වෙලාවට හීනෙන්වත් හිතපු නැති විදිහට අපි වෙනස් වෙනවා. මගේ අක්කි කියන විදිහට නම් එයා හීනෙන්වත් හිතපු නැති විදිහට තමයි මම මේ වෙනස් වෙලා ඉන්නේ. එයාට හරි පුදුමයි. මම මහත්තයත් එක්ක එකතු වෙලා මේ ගෙවත්තට එනවා කීවාමත් එයා හැම වෙලාවකම මේ හරියට හිනත් වෙනවා, ආඩම්බරත් වෙනවා ඇති. ඉතින් කොහොම වුණත් මේ දවසත් මම මහත්තයත් එක්ක වගාවට ඇවිත් මේ අපි හදපු දේවල් වල අස්වැන්න නෙලන දවසක්. එයා වතුර දානවා. මං හරිම ආසාවෙන් තමයි මේ අස්වැන්න නෙලාගන්නේ. මොකද අපිට ඕන කරන එළවලු හැම දෙයක්ම වාගේ අපේ ගෙවත්තේ තියෙනවා. ඉතින් ආඩම්බරයි. තව දෙයක් කියන්න ඕන. මහත්තයා කියන විදිහට එයා වැඩට ගිහින් එන්නේ ඇත්තටම මහන්සි වෙලානේ. එයාගේ මහන්සිය නැති වෙනවා මේ ගෙවත්තේ ඉති. ඒක වෙන්නේ නැති මමත් හරිම ආසාවෙන් තමයි මේ ගෙවත්තේ ඉන්නේ. පුළුවන් හැම වෙලාවකම අපි දෙන්න මේ ගෙවත්තට එනවා. ඇත්තටම ඒක මම හිතුවේ නැති තරම්ම පුදුම සැහැල්ලුවක් මනසට. අර පොඩි පොඩි පැලවලින් මල් හැදිලා, ඒ වගේ කරල් හැදිලා ඒවා ලස්සනට දකිද්දි ඒක අත්දැකීම විඳලම බලන්න. මං හිතන විදිහට ජපානයේ ඉන්න ගොඩක් අය තමන්ට ඕන කරන දේවල් අඩුම ගානේ තමන්ගේ බැල්කනියේ පෝච්චි එක හරි හදාගන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙහි ටිකක් එළවලු මිල අධිකයි. ඒ නැතත් ඉතින් තමන්ට ඕන කරන දේවල් තමන් හදපුවා මේක වෙනම සතුටක්නේ. මට මෙතනදි කියන්න ලස්සන කතාවක් මතක් වෙනවා. මම පළවෙනි පාසලේ රැකියාව කරලා දෙවෙනි පාසලක ට්‍රාන්ස්ෆර් යද්දී දුක හිතිලා ඉද්දි මට හිටපු ප්‍රින්සිපල් සර් කිව්වා පුතේ කොතන වුණත් කමක් නැහැ වැටෙන තැන ලස්සනට පැලවෙන්න කියලා. ඉතින් මං හිතන්නේ මං දැන් එහෙම ලස්සනට පැලවෙලා ඉන්නේ.